recording. ලතා වල්පොල මැතිණියගේ අභාවය මුළු මහත් ජනතාවම කම්පාවට පත් කර වූ මොහොතේ එතුමියගේ සංගීත මෙහෙවර යුග ගණනාවක් මතුවට පවතින ශ්‍රී ලංකා දෙරණේ සදාකාලික ඒ මියුරු ඒ වීණාව අද නිහඬ වෙලා නමුත් ඒ ගීරාවේ මේ පොළොව පවතින තාක්කල් පවතී ශ්‍රී ලංකා දෙරණ පවතින තාක්කල් පවතී ලතා වල්පොල මැතිණිය කලාශූරී ලතා වල්පොල මැතිණිය අපේ වෙන්ව ගියත් එතුමියගේ හඬ මේ මොහොතෙත් අපට ඇසෙමින් තියෙනවා. එතුමිය දශක ගණනාවක් පුරා කෙළේ ගීත සාහිත්‍ය ප්‍රබෝධයට පත් කරමින් මහා හැඟි අමිල මෙහෙවරක් සංගීතය වෙනුවෙන් ඉටු කරලයි අද අපගෙන් සමුගෙන යන්නේ. එතුමියගේ ගීත චාරිකාව දශක ගණනාවක් අපේ රටේ සංගීත ශ්‍රාවකයන්ගේ මනදොල පිරෙව්වා වගේම අනාගත පරපුරු ගණනාවකුත් එතුමියගේ ගීතයෙන් තමන්ගේ මනදොල පුරවා ගනීවි. ඒ පිනම ඇති එතුමියට සදාකාලික සැනසීමට එතුමියගේ දේහ පිළිබඳ අවසන් කටයුතු ලබන 31 වෙනිදා මේ 31 වෙනිදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට නියමිතව තිබෙනවා නිදහස් චතුරස්‍රයේදී. ඒ පිළිබඳ දැනට මූලික කටයුතු සියල්ල සූදානමින් වෙමින් පවතිනවා. ඒ පිළිබඳ තවදුරටත් කරුණු නොබෝ වේලාවකින් ශ්‍රී ලංකාවේ සියලුම ශ්‍රාවකයන්ට එතුමියගේ ගීත ලෝලීන්ට දැනගන්නට ලැබෙනවා. අපි මේ මොහොතේ මේ අග්‍රගණ්‍ය ගායිකාවට එළේ මහා ගීත කෝකිලාවට අපගේ උත්තමාචාර්ය පිරිනම මේ මොහොතේ එතුමිය ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කොට තිබෙනවා. එතුමියගේ දේහය ලබන 31 වෙනිදා නිදහස් චතුරස්‍රයෙන් පිටත් වෙලා එතුමියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කිරීමටයි දැනට යෝජනා වී තිබෙන්නේ. එතුමියට අපි සදාකාලික සැනසීම ප්‍රාර්ථනා කරනවා. ගීත ලෝලීන්ගේ ගෞරවය අප්‍රමාණ ගෞරවය එතුමියට සදාකල් ලැබෙනවා ඇති.